හරි. ඊළඟට අපි යන් 15 වෙනි ගානට. හරි රයිට්. 15 වෙනි ගානේ හරි ලස්සන මේ දැන් ඒගොල්ලෝ චෙක් කරනවා අවශ්‍යදී කියන එක. තියෙන්නේ සමාන ස්කන්ධසාරයන් සහිත මුද්දක් සහ තැටියක්. හරි. මෙන්න මුද්ද මෙන්න තැටිය. හරිද? ඒගොල්ලෝ කියනවා ලිස්සීමකින් තොරව එකම රේඛ ප්‍රවේගයකින් පෙරළය කියලා කියනවා. හරි. v රේඛීය වේගය එකමයි නම් මේගොල්ලන්ගේ මේ කැරකෙන පෙරලෙනවානේ. භ්‍රමණ වේගය භ්‍රමණ කෝණික ප්‍රවේගයත් ඔමේගා එකම තමයි. හරිද? ඊට පස්සේ හරි. දැන් මුද්දක සාමාන්‍යයෙන් I වෙන්නේ mr වර්ගය. ඔක තැටියකට යද්දී මේක මුද්ද මේක තැටියකට යද්දී I වෙන්නේ භාගයක් mr වර්ගය. හරි. දැන් චාලක ශක්තිය කිව්වහම අපි දන්නවා චාලක ශක්තිය කියන්නේ රේඛීය චාලක ශක්තියයි භ්‍රමණ චාලක ශක්තිය එකතුව. ඔය දෙක එකතුව. හරිද? මේගොල්ලෝ අපිට ඩේටා එකක් විදිහට දීලා තියෙනවා ජූල් 8ක්ලු මුද්ද චාලක ශක්තිය. හරි. මේක සමාන ජූල් 8යි. එතකොට භාගයයි mv වර්ගය ධන භාගයයි I කියන්නේ mr වර්ගය v සමානයි r ඔමේගා ඔමේගා කියන එක මම v වර්ගය බෙදීම r වර්ගයෙන් ආදේශ කරගන්නවා. එතකොට මෙයාට මෙයා කැපෙනවා. භාගයක් mv වර්ගයනවා. භාගයක් mv වර්ගයනවා. උත්තරේ mv වර්ගය සමානයි ජූල් 8යි කියලා මට එක සමීකරණයක් ආවා. හරිද? හැබැයි අපි අහන්නේ ඕක නෙවෙයි මම උඩ ලියන්නම් අහන්නේ තැටි චාලක ශක්තිය. තැටි ස්කන්ධයත් m තමයි. හැබැයි තැටියේ I වෙනස්. හරිද? භාගයයි mv වර්ගය ධන භාගයයි I කියන්නේ දැන් මුද්දක නම් I උනේ mr වර්ගය. දැන් මේකේ I වෙන්නේ මොකද්ද? භාගයක් mr වර්ගය. ඔමේගා කියලා කියන්නේ v වර්ගය බෙදීම r වර්ගය. මෙයාට මෙයා කැපෙනවා. සුළුනහම භාගයයි mv වර්ගය 4න් 1යි mv වර්ගය කියලා එනවා. මේක සුළුනහම 2යි 3යි mv වර්ගය බෙදීම 4ක් කියලා එනවා. අහන්නේ මෙන්න මේ සම්පූර්ණ පදේ වැලියු එක. දැන් ඕකනේ e කියලා කියන්නේ. හරි. එතකොට e සමානයි 4න් 3 එළියට ගන්න mv වර්ගයනේ. මෙයා ලියන්න පුළුවන් මේ ජූල් 8යි. 4ට 1යි 2යි උත්තරේ ජූල් 6යි. හරි. උත්තරේ ජූල් 6යි. ඇති දෙයක් නැහැ. හරි. මේ ඒගොල්ලෝ කියනවා ඉස්සල්ලාම මේ බැලූනයක ස්කන්ධය m වෙනවලු. හරි. කියන්නේ බර mg නේ. හරි. පරිමාව v කියලා ගමු. එයා ඒ ත්වරණයකින් පහළට ගමන් කරයි. හරිනේ. ඊට පස්සේ කියනවා ඉහත තරණයෙන් බැලූනය ඉහළට ගමන් කිරීම සඳහා පරිමාව නියතව තබාගෙන ස්කන්ධය අඩු කළ යුතු ප්‍රමාණය වන්නේ. හරි. මෙහෙමයි වෙන සීන් එක. ඉහළට අරන් යන්න ඕනේ. හරි. දැන් ඉහළට එහෙම නිකන් යන්නේ නෑනේ. ඉහළට බලයක් තියෙන්න ඕනේ. ඒ බලය තමයි වාතයේදී වාතය විසින් ඇති කරන උඩුකුරු තෙරපුම් බලය. හරිද? මෙතනත් u. එහඬු. දැන් මෙයාගේ දැන් ස්කන්ධයක් අඩු කරලා තියෙන. කියන්නේ මෙයාට වැඩිය මෙයාගේ ස්කන්ධයක් අඩු කරලා තියෙන. අපි අඩු කරපු ස්කන්ධේ ඩෙල්ටා m කියලා ගමුකෝ. අපෙන් අහන්නේ මේ ඩෙල්ටා m තමයි. හරිද? දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මෙතන uයි පල්ලෙහාට යද්දි uයි උඩට යද්දි uයි එකමද කියලා. ඔව් එකමයි. ඇයි ඒ? පරිමාව එකයිනේ. ඔයගොල්ලෝ කියලා තියෙනවා. දැන් පරිමාව එකම වෙද්දි කොහොමද මේ u එකම වෙන්නේ? උඩුකුරු තෙරපුම සමීකරණේ v/g නේ. වාතය යන්නේ. වාතය වෙනස් වෙන්නේ නැහැ. ගණත වෙනස් වෙන්නේ නැහැ. g කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්න නියතයි නම් මේ බැලුනේ පරිමාව නියතයි නම් u කියන එක අවස්ථා දෙකටම
එකම අගයක් වෙන්න ඕනේ. හරි රයිට්. අපි ඉස්සලා මෙයාට පල්ලෙහාට F සමාන m දාමුනේ. තරණයක් වෙනින් අනිවාර්යෙන් තරණයයි බලයි අතර සම්බන්ධ එකම ඉක්වේෂන් එක. නිව්ටන්ගේ F සමාන m mg කැපිටල් mg ඍණ u සමානයි ma පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය m ඍණ ඩෙල්ටා mg හැබැයි මේක F සමාන m දාන්න වෙන්නේ උඩට. හරිද? මොකද නිව්ටන් කියන්නේ චලිතන දිශාවට දාන්න කියලා. කාට හරි එහෙම නොවන. ඒ කියන්නේ චලිතන නොවන පැත්තට දාන්න පුළුවන්. එතකොට එන්නේ ඍණ කියලා. හරි? ප්‍රශ්නයක් නෑ. අපි සාමාන්‍යයෙන් අපේ සම්මතය තමයි වස්තුවක් චලිත වෙන්නේ කොයි දිශාවටද? ඒ පැත්ත F සමානයි මේ දානවා කියන එක. හරි. සමානයි ස්කන්ධය m ඍණ ඩෙල්ටා m a. මේක දෙකද? හරි. මොකද කරන්නේ? අපි ඩෙල්ටා m හොයන්න තියෙන්නේ මොකද්ද කරන්නේ? සමීකරණ දෙකක් තියෙනවා. අපි දෙක එකතු කරමුනේ. දෙක එකතු කරමු. හරි. දෙක එකතු කරොත් එහෙම 1 ධන 2කින් මෙයාට මෙයා කැපෙනවා. mg ට මෙතන mg කැපෙනවා. මේ ඍණය ගුණ වෙලා ධන වෙනවා. ඩෙල්ටා mg කියලා එනවා. ඩෙල්ටා mg කියලා එනවා. හරිනේ. ඔය ඩෙල්ටා mg සමානයි මොකටද? ma ධන m ඍණ ඩෙල්ටා ma ට. හරිනේ. ma දෙකයි ma. ඩෙල්ටා ma එකක් මේ පැත්තේ තියෙනවා. ඩෙල්ටා mg එකක් මේ පැත්තේ තියෙනවා නේ. මෙහෙම කරමු. ඩෙල්ටා m එළියට ගමු. g ධන a වෙනවා. මෙතන දෙකයි ma වෙනවා. අපි හිතන් ඩෙල්ටා m සමානයි මේ විදිහම g ධන a. ඒ තමයි උත්තරේ. හරි. එතකොට උත්තර අංක 3 තමයි මේ උත්තරේ වෙන්නේ. හරි. 17 වෙනි ගාන. 17 ඇති දෙයක් නැහැ. හරි. 17 අපි කෙමිස්ට්‍රි කරන ළමයිනුත් දන්නවා මේ වායුවක ධ්වනි ප්‍රවේගය කියන එක අනුලෝමයි නිරපේක්ෂ උෂ්ණත්වයේ වර්ගමූලයට. හරිද? දැන් මේක ඉස්සෙල්ලාම කියනවා ප්‍රවේගය v වෙද්දී එයාගේ උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වය t නම් ප්‍රවේගය මූල 3 ගුණයක් වෙද්දී එයාගේ උෂ්ණත්වය කෙල්වින් 600කින් වැඩි වෙනවා කියලා. කෙල්වින් 600කින් වැඩි වෙනවා. එතකොට අපි මේ දෙක බෙදමු. 1 යට මූල 3 සමානයි t බෙදීම t ධන 600 වර්ගමූලය. 1 යට 3 සමානයි t ධන 600. t ධන 600 සමානයි 3t 600 සමානයි 2t t සමානයි 300යි කෙල්වින්. හරි. බලන්න කලබල වෙලා වැරදි උත්තර වලට ගහන්න එපා. උත්තරේ 4 කියලා. උත්තරේ 4 නෙවෙයි. උත්තර තියෙන්නේ සෙල්සියස් වලින්. හැබැයි අපිට ආවේ කෙල්වින් වලින්. කෙල්වින් සෙල්සියස් කරන්නේ කොහොමද? 273 කඩු කරනවානේ. එතකොට මම සිම්බල් t කියලා ගන්නම්. 27යි සෙල්සියස් උත්තරේ. 27යි උත්තරේ. දහඅටේ වෙනි MCQ එක. 18 කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දිග 40යි සෙන්ටිමීටර වෙච්ච තම දණ්ඩක් තියනවලු. මෙයා මේ තද පොළොක් මත ගැටෙන පරිදි අතහරින ලදී. නමුත් එහි අනෙක් කෙළවර බිම ගැටීමට පෙර අල්ලා ගන්නා ලදී. හරි. ඒ කියන්නේ මෙයාගේ කම්පනයේ හැඩය මූලික තාලය මෙන්න මෙහෙමනේ තියෙන්නේ. හරි. මේකේ තියරි කෑල්ල අපිට හම්බෙන්නේ මෙන්න මෙහෙම. එක කෙළවරක් කලම්ප කර තිබෙන දණ්ඩක කම්පන. හරි. එතකොට මෙයාගේ අනිත් කෙළවර හොඳට කම්පණය වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ කෙළවර ප්‍රස්පන්දයක් ඇතිවන විදිහට තමයි මේකේ කම්පනය හැදෙන්නේ. ඒ තමයි මූලික තාලය.
හරි එතකොට මේ දිගේ L කියලා ගත්තොත් හරි මේ තියෙන ලැම්ඩා වලින් 4න් පංගුවක් ලැම්ඩා බෙදීම 4 සමානයි L ලැම්ඩා සමානයි 4යි L නේ ලැම්ඩා සමානයි 4යි L ලැම්ඩා සමානයි 4යි L එතකොට v සමාන f ලැම්ඩා දාමු අහන්නේ v නේ f කියන්නේ 3.2 කිලෝහර්ට්ස් 3.2 කිලෝහර්ට්ස් ලැම්ඩා කියන්නේ 4යි L ඒ කියන්නේ 4 වතාවක් 40යි 10 ඍණ 2යි හරි උත්තර එනවා මට 5120යි ms ඍණ 1 කියලා